අපේ සිංහල පන්තියේ ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ ජපන් ජාතික කසුවකි. එයා හොඳට මේ සිංහල පන්තියේ මාස 5ක විතර කාලයක් ඉගෙනගෙන හොඳට වැඩ කරලා ඊට විභාගයට සූදානම් වෙලා ඉන්නවා. කොහොමද කසුවක වගේ අත්දැකීම මේ සම්බන්ධයෙන්? 私は日本人です。明日、試験があるので先生から学んだことをしっかり活かして、明日の試験に臨みたいと思っています。本当にいい先生ですごく分かりやすく教えてくれるので、これから先生と学ぶ人にはとてもおすすめです。ඒ කියන්නේ සිංහලෙන් කියන්න බලන්න මොකක්ද ඒ කියන්නේ කියලා. සිංහලෙන් කිව්වොත් දැන් මේ මාස 5ක් විතර සිංහල භාෂාව සාහිත්‍ය ගැන මේ සර්ත් එක්ක හොඳ දැනුම ලබා දීලා තියෙනවා මට. ඒකත් එක්ක මම හෙට මේ විභාග ලියන්න තියෙන්නේ. ඒකත් එක්ක මම හෙට හොඳට උත්සාහ කරගෙන මම සර්ත් එක්ක ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරලා හෙට හොඳට මහන්සියෙන් ලියන්න තියෙන්නේ. ඒතරම සර් හින්දා තමයි මේ දැනුම ලැබුණා. ඒ හින්දා මේ ඊළඟ සැරේ සර්ත් එක්ක ඉගෙන ගන්න තියෙන ශිෂ්‍යයින්ට හොඳ දැනුමක් ලැබෙනවා කියලා මම ඔප්පු කරන්න පුළුවන්. يعني අපි බලමු රිසල්ට් ආවට පස්සේ. හැබැයි මම අපේ ළමයිට කියන්න කැමතියි. ඒ කියන්නේ ජපන් ජාතිකයෙක් වෙලා ලංකාවට ඇවිල්ලා මේ එයා තමන්ගේ දැනුම සිංහල භාෂාව ඉගෙන ගන්නකොට අපේ ළමයි සිංහල භාෂාවෙන් ඈත් වෙනවා කියන එක හරියන්නේ නැහැ. අපේ සිංහල භාෂාව අපි තව තහවුරු කරගෙන හොඳට ඒ දැනුම වර්ධනය කරගන්න ඕනේ. සිංහල භාෂාව කියන්නේ හරි ලස්සන භාෂාවක්. ඉතින් මෙයාගේ බලාපොරොත්තුව ජපානයට ගිහිල්ලා ජපාන් සිංහල පරිවර්තකයෙක් වෙන්න. ඉතින් අපේ ළමයිටත් ඒ වගේ හොඳ බලාපොරොත්තුවක් තියාගෙන අනාගතේ සාර්ථක කරගන්න වැඩ පිළිවෙලක් හදා ගන්න පුළුවන්. විභාග ලියන දරුවන්ට කියන්නේ හොඳට ලියන්න, හොඳට වැඩ කරන්න, ඔයාගේ දැනුම බය නැතුව එතන ඔප්පු කරන්න. ජය වේවා.